guys. Meeting good morning. අද අප්‍රේල් 20 ලොන් වීකෙන්ඩ් එකක් ඔස්ට්‍රේලියාවල නෙමෙයි ලෝකෙ ගොඩක් තැන්වලට ඊස්ටර් මන්ඩේ, ගුඩ් ෆ්‍රයිඩේ, ඊස්ටර් සන්ඩේ ඔක්කොමත් එක්ක ඉතින් අද මම යශී යනවා ගොඩක් එළියට. ඉතින් මම හිතුවා අද මම බ්ලොග් එකක් කරන්න ඕන කියලා. මොකද මම යශීත් එක්ක බ්ලොග් එකක් කරේ නෑ ගොඩ දවසකින්. Yeah, so I got ready. මම reel එකක් දැම්මා. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මගේ Instagram එකේ, Facebook එකේ, TikTok එකේ, YouTube එකේ හැමතැනම තියෙනවා. Yeah, හැමතැනම තියෙනවා. ඉතින් මගේ basic makeup routine එක තමයි මම අද කරේ. මුකුත් eyeshadow දාලා, මුකුත් just blush, the foundation and the lipstick. එච්චරයි. ඉතින් yeah, so අපි දෙක අද යමු. අද අපිට plans කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අපිට එක්ක මේක දිගටම එකතු වෙන්න. එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අද අපි මොනවද කරන්නේ කියලා. So yeah, let's hit the road. Cappuccino. Hi guys. ඉතින් අද අපි IKEA එකට ආවා. Last time මට අපි ගත්ත කැම ටික ගන්න පෙන්නන්න බැරිුණානේ. ඉතින් මම හිතුවා මම දැන් ඒක පෙන්නනවා කියලා. So මේ තියෙන්නේ Swedish meatballs. මගේ favorite මම මෙතනට ආවම මේකේ තියෙනවා jam එකක් තියෙනවා and also peas meatballs with mash. ඔයාලට ඕන chips ගන්නත් පුළුවන් mash වෙනකොට. මොකද මෙහි ඔසීලා ගොඩක් Oh, where's my phone? Oh, it's here. मैं ඔසීලා chips කන හින්දා chips option එකත් ඒගොල්ලෝ දෙනවා. ඊට පස්සේ ඊට අමතරව යෂී ගත්තා couscous with veggie meatballs. couscous ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා මම හිතනවා පොඩි rice වගේ නිකන් fried rice එක වගේ හදන්න පුළුවන් couscous එක. And then we got some garlic breads and some buns with butter. ඊට පස්සේ මම
ටී එකක් ගත්තා. unlimited teas මට බොන්න පුළුවන් එක කප් එකක් ගත්තම this time I got a cappuccino. මට මොකොත් soft drinks බොන්න බෑ වගේ උදෙන්ම like it's උදෙන්ම නෙමෙයි අතරම දැන් 12යි වෙලාව but මට බොන්න බෑ වගේ කියලා හිතුණා. So I got that one. And then I got a chocolate mousse. ඉතින් ඔය ටික තමයි අද අපි ගත්තේ. වෙනදාට නම් අපි නිකන් ගොඩක් කෑම ගන්නවා. අද අපි දෙන්නට බඩත් ගිනි but like we cannot eat much. ඉතින් දැන් යෂිගයාට චයිලා ටිකක් අරන් එන්න. මෙතන එහා පැත්තේ කැෆේ එකක් තියෙනවා. ස්වීඩිෂ් කැෆේ එක and ස්වීඩිෂ් රෙස්ටුරන්ට් එක දෙකම තියෙනවා IKEA එකට එන්ටර් වෙන තැන. මම උඹලට පෙන්නනම් එන්ටර් වෙන තැන and surroundings. ඉතින් මගේ මේ second vlog එක මම කරන IKEA එකේ මම ඊට කලින් තැනක් දාලා ඇති. ඉතින් අදත් අපි දෙන්න ආවා මොන හරි කන්න සහ අපිට පොඩි ගන්න දෙයක්ත් තියෙනවා. ඒකත් බලන්නත් එක්කම ඉතින් අපි ආවා. එහෙනම් අපි දැන් කමු. බෑ. මම යෂි එනකන් ඉන්න ඕනේ කන්න. Here's the entrance. එතකොට මේ පැත්තේ entrance එකකින් ආවම උඩ ස්වදිෂ් කැෆේ එක මේ පැත්තේ තියෙනවා. And this side restaurant එක තියෙනවා. What do you think, Baba? අරකට හොඳයි නේ. ඒකේ උස්ස හොඳයි නේද? And this one. Okay. මේක ඇතුලෙන් ඕන මොන හරි දාලා තියන්නත් පුළුවන් නේ. Yeah. This one here. අරක ලස්සනයි නේ. අරක ලස්සනයි නේද? Location 24. ඉතින් IKEA එකේ මේ වගේ යට තියෙනවා ස්ටෝර් එක. ඒකට ගිහිල්ලා අපි තෝරගත්තු ෆර්නිචර්ස් ටික පික් කරගන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ ගානට ලොකේෂන්ස් එක නම්බර් කරලා තියෙනවා. හරිම ලේසි. ඉතින් තනිකරම සෙල්ෆ් සර්විස් තමයි. මඩ අතරම පැල ගොඩක් නැහැ. හරිම පොඩ්ඩයි තියෙන්නේ. ඔක්කොම තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස්. ඉතින් මම ඔය මාසෙකට පාරක් වගේ ඔක්කොම එළියට අරගෙන හොඳට පොහොර දාලා අරමුවා කරලා හොඳට ඒකට සාතු කරනවා. ඉතින් අද මම කරන්න යන්නේ ඒක. මුලින්ම අපි පොහොර දාමු. මේක තමයි මම යූස් කරන ෆර්ටිලයිසර් එක. මේක just ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට යූස් කරන ෆර්ටිලයිසර් එකක්.
මට හිතෙනවා මේක හොඳයි කියලා. මොකද මගේ පැල්ල ඇත්තටම වැවුණා මේක දාන්න ගත්තට පස්සේ. මට රීප්ලාන්ට් කරන්න ඕනේ මගේ කෝමාරිකා එක. මට තියෙන ලොකුම බකට් එකට මම ඒක රීප්ලාන්ට් කරනවා. මේ මොකද නැත්තම් ඒක හැදෙන්නේ නැති වෙනවා. Okay, let's start. දැන් නම් ඉතින් මම රැට කන්න තමයි යන්නේ. ඉතින් එදා රෑ අපි කෑවේ ඉන්දියාප්ප. ඉන්දියාප්ප නම් අපි අක්ක කෙනෙක්ට කියලා හදාගත්තා. මොකද ඇත්තටම මට නම් ඉන්දියාප්ප හදන්න තේරෙන්නේ නැහැ. හැබැයි මම try කරලත් නෑ. මං හිතනවා හැදුවොත් හදාගන්න පුළුවන් අනිවාර්යෙන්. හැබැයි මම තමයි අර chicken curryයි අල curryයි නම් හැදුවේ. ඉතින් මේ වෙලාවට තමයි අපි දෙන්න හැමදාම මොකක් හරි ෆිල්ම් එකක් හරි TV series එකක් හරි බලන්නේ. So අද මම යාළුවොත් එක්ක ආවා Pears on Pottery. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ මගේ යාළුවොත් එක්ක පොඩි අවුටින් එකකට. එදා අපි ගියා පේන්ට් කරන තැනකට. ඒ කියන්නේ මෙතන ඔක්කොම තිබ්බේ මැටි බඩු පේන්ට් කරන්න. මැටි නෙමෙයි අතට මේවට කියනවා වෙන පෝසිලෙන් වගේ එක. මැටි කියලාම කියන්න බෑ. ඉතින් මේකේ නම තමයි මට මතක විදියට නෑ. මට නම මතක් වෙන්නේ නෑ. මම පස්සේ ඔයාලට නම කියන්නම්. ඉතින් බලන්න මෙතන කොච්චර ලස්සනයිද කියලා. ඉතින් එදා මගේ මෙහි ඉන්න මගේ ළඟම හොඳම යාළුවෝ ටික සහ අපේ නංගි මාත් එක්ක ගියා. ඉතින් ඔයාලා බලන්නකෝ මම මොනවද එදා පේන්ට් කරේ කියලා. මම මාර කැමතියි මම පේන්ට් කරපු එකට. ඇත්තටම මම මටයි ඇෂේටයි දෙන්නටම මෙන්න මේ වගේ මග්ස් දෙකක් තමයි පේන්ට් කරන්න යන්නේ. ඉතින් ඒකේ ඕල්රෙඩි පොඩි මේව එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති නිකන් කඳු ටිකක් වගේ තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මම ඔක සිලෙක්ට් කරගත්තේ. මොකද මං හිතුවා මම මං හායි කියන්නේ තව යාළුවෙක්ට. හරිම weird looking. Back to the story. ඉතින් මම පේන්ට් කරන්න යන්නේ ඔන්න ඔය මග්ස් දෙක. ඔයාලා බලන්නකෝ මම කොහොමද ඒක පේන්ට් කරන්නේ කියලා. හරියටම හරියමයි. මේ අලු පාටට හොලෝ. මේ අලු පාටද? මේ ලස්සන නේද? දවනේ. මේ වගේ හැබැයි පොඩි ඩීටේල් එකක් කරන්නේ අමාරුයි. හැමෝම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ මේකක් පාට කරන්න.
රිලීස් කරන්න ස්ට්‍රෙස් වෙන්න පාලමයි පුළුවන් විදිහට කරලා යන්න අපි. එදා අපි ඔතනට ගියපු ගමන් ටිකක් ඇතරම ස්ට්‍රෙස් වුණා. මොකද එකපාරට නිකන් අපිට කලර් කරන්න මොනවද, අපි චූස් කරන්නේ මොකද්ද කියලා හිතන්න ගියාම පොඩ්ඩක් අපි හැමෝම නිකන් ස්ට්‍රෙස් රිලීස් කරන්න ඇවිල්ලා වැඩියෙන් ස්ට්‍රෙස් වුණා වගේ එකක් වුණා. මොකද ඔතන හිටපු ලේඩිත් අපි පොඩ්ඩක් බය කරා අපිට දෙකක් කරගන්න බැරි වෙයි allocated time එකකින් එහෙම කිය. but we did it. අපි හැමෝම අපි choose කරපුවා ලස්සනට paint කරා. මම වීඩියෝ එක අන්තිමට ඔයගලන්ට පෙන්නන්නම් අනිත් හැමෝම කරපු දේවල්. ඉතින් මේ මගේ එක මම Swiss Alps මතක් කරගෙන තමයි ඒක paint කරේ. ඉතින් ඒක ලස්සනටම ආවා. ඉතින් මේ තියෙන්නේ අපි හැමෝම paint කරපු pottery items. ගොඩක් අය paint කරේ mugs. ඉතින් එදා දවස හරිම ලස්සනට ගෙවිලා ගියා ඇත්තටම. and මේක තමයි මේ vlog එකේ අන්තිම හරිය. මේක හරියම පොඩි vlog එකක්. ඒ වගේම තමයි මම ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ YouTube එකට. ඉතින් මං හිතනවා ඔයාලා මේක enjoy කරන්න ඇති කියලා. ඉතින් I will see you soon from another one again, and thank you so much for watching this one. Bye.